කොහොමද ලස්සන යාළුවනේ? ඉතින් ඔන්න ආයෙත් අලුත් දවසක්. ඉතින් ඔන්න මම අදත් ෆුඩ් සිටියට ගියා. මගේ ශනික බඩගින්නට තියෙන කෑම වර්ග ටික ඉවර වෙලා. මේක කවුරුත් දන්න hot and spicy කොත්තුමි පැකට් එකක්. නිතර කන්න හොඳ නැහැ. ඉතින් ඒ වුණාට මං ගෙනල්ලා තියාගන්නවා. හදිස්සියකට පියාගන්න බැරි වුණොත් කෑම හදාගන්න බැරි වුණොත් ගෙනල්ලා තියාගන්න. එකක් හොඳටම මට ඇති. රෑම් 80ක් තියෙනවා. ඒ පළවෙනි එක. මේක ඉතින් සුපුරුදු පරිදි මගේ Little Lion chocolate roll එක. රෑම් 200ක් තියෙනවා. මේකෙන් පෙති කපලා මම වෙනම බොක්ස් එකකට දාලා තියාගන්නවා. ඒක 2. මේක ඉතින් ක්‍රිපි චිප්ස් එක, අල පෙති එක, ග්‍රෑම් 73ක් තියෙනවා. මේකත් hot and spicy. ඒක අංග 3. ඊළඟට මේක අංක 4. අංක 4 එක එක අතට හරවලත් පෙන්නනවා නේද? හිනහත් යනවා. මේක ක්‍රිපි චිප්ස් එකේ අනියන් and චීස් එක. චීස් and අනියන් එක. මේක මේ ග්‍රෑම් 24යි. පොඩි එකක් ගෙනාවා වෙනසකටත් එක්ක. අංක 5. ඔක්කොම කොළ පාට නේද? මේක පොටැටෝ ක්‍රැකර් එක. මංචි ආයතනයෙන් ගහන පොටැටෝ ක්‍රැකර් එක. මේක කලින් කාලා තියෙනවා. ඒක මට හිතුණාද ගන්න ඕන කියලා. මේකේ ග්‍රෑම් 110ක් තියෙනවා. මිල රුපියල් 180යි. මේක ස්නැක් එකක් වගේ, කියන්නේ අමුතු ලුණු රසක් තියෙනවා. කියන කන්න පුළුවන් බිස්කට් එකක්. පැණි රස කනවට වැඩිය මේ බිස්කට් එක කන්න පුළුවන්. 4-5ක් කනකොට ඉතින් මගේ බඩ පිරිලා. දින බල්ලා තමයි මං හැමදාම බඩු ගන්නෙ. මේක ඉතින් මැලිබන් කිරි කවුරුත් දන්න. ග්‍රෑම් 400 පැකට් එක 1150 ගහලා තියෙන්නේ. රුපියල් 5ක් අඩු වුණා ඉතින් ෆුඩ් සිටියෙන් 1145කට ගත්තේ. ඒකත් මන් දින බලලා ඇසුරුම කරකවලා තමයි බල්ලා ගත්තේ. ඒ කියන්නේ ඇසුරුම සිදුරක් හරි තිබුණොත් අපිට වාතය ඇතුළට ගිහිල්ලා පිටි පැකට් එක නරක් වෙලා තියෙන්න පුළුවන්. මේ තියෙන්නේ. මේක ඉවර නිසා තමයි මං අද වැඩිපුරම කඩේට ගියේ. අපි දැන් බලමු මේක වියලිව අසුර ගන්න විදිය. අංගාව කොහොමත් වියලි භාජනය තියෙනවා. මේකේ තව මේස හැන්දක් වගේ ඉතුරු. පිටි පැකට් එක හොඳට කුඩු ටික පහළට වැටෙන විදියට හොලවලා මැනලා තමයි මං එතනින් කපාගන්නේ. නැත්තම් ඕක ඉහිරෙන්න බලනවා. කතුරත් මං පුරුදු පරිදි ළඟට ගත්තා. කොනටම කපන්නේ නැහැ. කොටසක් කපලා ත්‍රිකෝණ හැඩයට මේකට හෙමින් දාගන්නවා පල්ලෙහාට වැටෙන්නේ නැති වෙන්න. ඉතින් යාළුවනේ කොහොමද ඔයාලගේ දවස? හොඳින් ඉන්නවද? සතුටින් ඉන්නවද? පරිස්සමෙන් හැමෝම මාත් එක්ක ගොඩාක් ආදරණීය යාළුවෝ එකතු කරලා ඉන්නවා. මම එයාලත් මේ වෙලාවේ ආදරයෙන් ගෞරවයෙන් මතක් කරනවා. මගේ වීඩියෝස් බලලා මට මාර සහයෝගයක් දෙනවා. ඒක ගොඩාක් මට වටිනවා. ඒ කියන්නේ මම මේක channel එක ආසාවෙන් කරන දෙයක්.
විවේකයෙන් ඉන්න වෙලාවට කන්ටෙන්ට් ක්‍රියේටර්ස් කරලා දානකොට බලන ඔයාලට ඔයාලගෙන් ලැබෙන සහයෝගය ගොඩාක් වටිනවා. ස්තුතියි ආදරෙයි පරිස්සමින් ඉන්න හැමෝම. ඉතින් මගේ අද වීඩියෝ එක අවසానයි. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්. බායි.